විශේෂයෙන් කියනවා නම් දැන් ඒ තමයි කියේ පොසොන් එකේට විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා. ඊට පෙර ආතුවත් දැන් අපි මෙහෙයුම් කරන්න පටන් අරන් තියෙනවා. විශේෂයෙන්ම අධික ශබ්දයේ සහිත වාහන යතුරු පැදී වෙන්න පුළුවන්, වෙන වාහන වෙන්න පුළුවන්. අපි වෙනදා දඩකොලයක් දීලා යවුවේ. දැන් දඩකොලේ දීලා යවන්නේ. දැන් අපි විශේෂයෙන් ඒවා පොලිස් බාරයට ගන්නවා. මෝටර් වාහන පරීක්ෂකගේ වාර්තාවක් ඇඳවනවා. අධිකරණ ඉදිරිපත් කරනවා 50000 75000 දඩේ. අපි වෙසක් කාලෙත් මතක තියාගන්න අපි යතුරු පෙති 1000ක් විතර පොලිස් බාරට ගත්ත ලංකා පොලිසිය පුරාම විශේෂයෙන් යතුරු පැදි මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක කරනවා දිවා සහ රාත්‍රී වශයෙන් විශේෂයෙන් තීරණයක් කරන් තියෙනවා රටවහන පොලිසිය හැටියට සහ පොලිස්පතිතුමා කියලා තියෙනවා. මින් ඉදිරියට ඒ වගේ මේ අනුකරණ වලට ඉඩ දෙන්න බෑ. මොකද තරුණ රැල්ලත් එක්ක අපි රැල්ලත් එක්ක මේ අනීතික දේවල් ක්‍රියාත්මක කරන්න දෙන්න බෑ. ඒවා විශේෂයෙන් පොලිස් බාරයට ගන්නවා. සහ නීතිය ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන් මද්ද්‍රව්‍ය පරීක්ෂණ වලට යනවා. ඒ නිසා විශේෂයෙන් පණිවිඩයක් හැටියට මේ කියන්නේ පොසොන් කාලෙත් වෙන නිසා සහ මේ කාලෙත් විශේෂයෙන්ම මේ තරුණයන්ට කියන්නේ ඒ වගේ දේවල් වලට යන්න එපා. ඊළඟට තමයි දැන් මේ වාහනවල මොඩිෆිකේෂන් කරන පිරිස ඉන්නවනේ. මේ ගරාජ් හිමියෝ වෙන්න පුළුවන් කවුරු හරි. ඒ අයටත් අපි අනිවාර්යයෙන්ම ආධාර අනුබල දීමේ අර්ථයේ ගරාජ් හිමියෝ ඒවට අනුබල දෙන පිරිසත් අධිකරණ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන විශේෂ උපදේශයවල තියෙනවා. ඒක නිසා මම හිතනවා ඉදිරි පොසොන් වෙද්දී අපි විශේෂ වැටලීම් කරනවා, මෙහෙයුම් කරනවා සහ දිගටම කරගෙන යනවා. ඒවට කිසිම ඉඩක් දෙන්නේ මේක ඉදිරියේදී මේක මම හිතන්නේ මේ මාධ්‍ය සාකච්ඡාව සියලුම දෙමෝපිය අසංග ඉන්නවා නම් තමන්ගේ ළමයින්ට කියන්න ඒ වගේ දේවල් වලට යොමු වෙන්න එපා කියලා. විශේෂයෙන් අපි ළමයින්ට කියන්නේ තරුණයින්ට කියන්නේ ඒ වගේ දේවල් යොමු වෙන්න එපා. ඒකේ ප්‍රතිඵල හැටියට පොලිස් සිරමැදිරියට ඉන්න කවුරුත් කැමති නැහැනේ. අධිකරණයන්ට කවුරුත් කැමති නැහැ. තමන්ගේ වාහනය පොලිසිය බාරේ තියෙනවට කැමති නැහැනේ. ඊළඟට එකලස් කරපු වාහන ගොඩක් තියෙනවා. ඒ සම්බන්ධව අපි නීතිය ක්‍රියාත්මක කරනවා. ඒක නිසා විශේෂයෙන්ම රථ වාහන නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා. දැන්ටත් අපි ඒකේ ප්‍රතිඵල අත්විඳිමින් සිටිනවා.